ආයුබෝවන් අපි කලින් දවසේ සාකච්ඡා කරා සමාන්තර ශ්‍රේණිවල පොදු අන්තරය පිළිබඳ ගණන් හදන මගේ පළවෙනි වීඩියෝ එකෙන්. ඒතර අද මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක සමාන්තර ශ්‍රේණියක පදයක අගය සෙවීම කොහොමද කරන්නේ කියලා. ඒතර සමාන්තර ශ්‍රේණි කියන්නේ මොකද්ද? ඒක කිසියම් සංඛ්‍යා සමූහයක් පිළිවෙලකට සැකසීමෙන් කොහොමද සමාන්තර ශ්‍රේණියක් ගොඩනැගෙන්නේ? ඒ වගේම සමාන්තර ශ්‍රේණියක අනුයාත පද කියන්නේ මොනවද? අනුයාත පද අතර වෙනස කියන්නේ මොකද්ද? කියන දේ අපි කලින් වීඩියෝ එකේ සාකච්ඡා කරා. ඒත් අද මම සාකච්ඡා කරන්න පුතාලා ඔයාලත් එක්ක බලාපොරොත්තු වෙන්නේ සමාන්තර ශ්‍රේණියක n වෙනි පදය හොයවීම කියන මාතෘකාව. එතකොට මේ සමාන්තර ශ්‍රේණියක n වන පදය. ඇයි මේ n වන පදයක් එන්නේ? පළවෙනියටම අපි බලමු n වෙනි පදයක් ගොඩනගන්නේ කොහොමද? මේ තියෙන්නේ සමාන්තර ශ්‍රේණියකට උදාහරණයක්. ඒතර අපි දන්නවා මේ තියෙන්නේ 2 4 6 8 කියන ශ්‍රේණිය. ඒතර මේක ගොඩනගන්නේ කොහොමද? පළමු පදයට දෙකක් එකතු වෙලා දෙවන පදය, දෙවන පදයට දෙකක් එකතු වෙලා තුන්වෙනි පදය, තුන්වෙනි පදයට දෙකක් එකතු වෙලා හතරවෙනි පදය ගොඩනැගිලා තියෙනවා. එතකොට මේක තවදුරටත් ඉදිරියට යනවා කියන එක තමයි මේ ඩොට් පේලියේ තේරුම. අපි ඒකට කියනවා අනන්තය දක්වා ශ්‍රේණිය ගමන් කරනවා. එහෙනම් මේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය d සමානයි පසුපදය අඩු කිරීම පෙර පදය. එහෙනම් පසුපදය අඩු කිරීම පෙර පදය කියලා අපි ලියනවා. එහෙනම් පසුපදය 4යි පෙර පදය 2යි. එහෙනම් සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය 2යි කියලා මේ වෙනකොටත් ඕගොල්ලෝ ඉගෙනගෙන තියෙනවා. එහෙනම් සමාන්තර ශ්‍රේණියේ n වෙනි පදය හොයන්නේ කොහොමද? මම මෙතනින් සමාන්තර ශ්‍රේණිය මකනවා. අපි ලියනවා සමාන්තර ශ්‍රේණියක n වෙනි පදය හොයන සූත්‍රය tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. එහෙනම් මේ ශ්‍රේණියේ n වෙනි පදය හොයන සූත්‍රය. ඒතර මේක විභාගයට ඕගොල්ලන්ට හම්බ වෙන්නේ නැහැ. ශ්‍රේණියේ n වෙනි පදය හොයන සූත්‍රය අනිවාර්යයෙන්ම පාඩම් කර ගන්න ඕනේ. මේක අනිවාර්යයෙන්ම විභාගයට එන ගැටලුවක් බවට පත් වෙනවා. එක්කෝ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ගැටලුවක් නැත්නම් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ අනිවාර්ය ගැටලුවක් බවට පත් වෙනවා. එහෙනම් මේක A කියන්නේ මොකද්ද? A කියන්නේ අපි දන්නවා පළමු පදය. සමාන්තර ශ්‍රේණියක A කියන්නේ පළමු පදය. n කියන්නේ n වන පදය. d කියන්නේ සමාන්තර ශ්‍රේණියේ පොදු අන්තරය. ඉතින් අපි බලමු කොහොමද මේ සමාන්තර ශ්‍රේණියක n වෙනි පදය සොයන්නේ කියලා. උදාහරණයක් අපි සාකච්ඡා කරමු. මේ වගේ සමාන්තර ශ්‍රේණියක් මම ගන්නවා 3 6 9 12 15. right. දැන් ඔයාලට මේකේ කියනවා මේ සමාන්තර ශ්‍රේණියේ 20 වෙනි පදය සොයන්න කියලා. 20 වෙනි පදය සොයන්න. පුතේ මේකේ 20 වෙනි පදය සොයන්න කියලා දුන්නම අපි මුලින්ම ශ්‍රේණියේ හරියට නම් කරගන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ පළමු පදය A සමානයි 3යි. මේක හොයන්න කියන්නේ n වෙන 20 වෙනි පදය. එහෙනම් n සමානයි 20. 20 වෙනි පදය හොයන්න කියලා කියනවා නම් n සමානයි 20 බවට පත් වෙනවා. ඊට පස්සේ හොයා ගන්න ඕනේ d. d කියන්නේ පොදු අන්තරය. පසු පදය 6යි පෙර පදය 3යි. එහෙනම් 6න් 3ක් අඩු කරාම 3යි කියලා එනවා. අන්න දැන් අපි සූත්‍රයට ආදේශ කරනවා. සූත්‍රය නිවැරදිව ලියන්න ඕනේ මතකයෙන්. මෙන්න මේ ආකාරයට tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. ආයි කියමු අපි tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. එහෙනම් n කියන්නේ 20 ආදේශ කරනවා t 20 සමානයි a කියන්නේ 3යි ධන n කියන්නේ නැවත 20යි ඍණ 1. d කියන්නේ පුතේ මෙතන 3යි ආදේශ කරනවා 3. බලන්න මෙතන මම විශේෂ දෙයක් දැම්මා වැඩි කිරීමේ ලකුණ. හොඳට මතක තියාගන්න වරහණක් එක්ක මෙතන ලකුණක් නැහැ කියන්නේ මේ ලකුණේ තේරුම ගුණ කිරීම. එහෙනම් t20 සමානයි 3 ධන මුලින්ම සුළු කරන්න ඕනේ අපි වරහණ. අපි දන්නවා 1 බෙගු a කියන නීතියට අනුව පළවෙනියටම සුළු කරන්න ඕනේ වරහන් සහිත කොටස. එහෙනම් 20න් එකක් අඩු කරාම 19යි ගුණ කරන්න 3න්.
ඊළඟට පුතේ අපි මේ දෙන්න ගුණ කරන්න ඕනේ 19 3 බලන්න 19 3ක් මෙතන අමතක නම් ගුණ කරන්න නැත්තම් මතකයෙන් පුළුවන් නම් ලියන්න පුළුවන් 57යි කියලා. කාට හරි එහෙම මනෝමයෙන් හදන්න බැරි නම් මෙතන ගුණ කරන්න පුළුවන් 3 වරක් 9 27න් 7 දානවා දෙකක් ඉතුරුයි 3 වරක් 1 3යි 2යි 5යි. එහෙනම් අවසානයේ 3 දාන 57 අන්න T20 20 වෙනි පදය අවසාන වෙනවා කීයයි කියලාද 60යි කියලා. දැන් බලමු අපි මේක තව ටිකක් පැහැදිලි කරගන්න. එහෙනම් මේ තියෙන්නේ පළමු පදය 3යි, දෙවන පදය 6යි, තුන්වෙනි පදය 9යි, හතරවෙනි පදය 12යි. ඒ ආකාරයට ඉස්සරහට ගිහිල්ලා 20 වෙනි තැන 20 වෙනි පදයේ අගය 60යි කියන එක තමයි මේකෙන් එන්නේ. ඉතින් මේ වගේ ගැටලු ගත්තොත් සමාන්තර ශ්‍රේණියක දීලා තියෙන ඔයාලට විභාගයට දීලා තියෙන ඕනම පදයක අගයක් හොයන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයට ආදේශ කරලා. ඒ නිසා මම නැවත වතාවක් කියනවා මේ සූත්‍රය අනිවාර්යයෙන්ම පාඩම් කරගන්න ඕනේ. මේක විභාගයට හම්බෙන්නේ නැහැ. නිවැරදිව ලියන්න ඕනේ. tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d කියලා. ඊළඟට මේක හදලා පෙන්නන්න ඕනේ ශ්‍රේණියේ පළමු පදය කවුද? n වෙන පදය කවුද? ඒගොල්ලෝ දෙන පදය අපි හොයන්න ඕනේ. ඒ වගේම පොදු අන්තරය හොයන්න ඕනේ. මේකට විභාගයට වෙනම ලකුණු එකතු වෙනවා. ඊට පස්සේ සූත්‍රය ලියනකොට වෙනම ලකුණු එකතු වෙනවා. සූත්‍රයට ආදේශ කරනකොට වෙනම ලකුණු එකතු වෙනවා. අවසාන පිළිතුරට වෙනම ලකුණු එකතු වෙනවා. ඒ නිසා පියවර ලිවීම විභාගයේදී අනිවාර්ය දෙයක්. විභාගයේ පියවර ලියන්න නැතුව අවසාන පිළිතුර විතරක් ගන්න එපා. ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා ප්‍රධානම දේ තමයි පියවර නිවැරදිව ලිවීම. මොකද අවසාන උත්තරය වැරදි වුණත් මේ පියවර වලට ඔයාලට ලකුණු හම්බ වෙනවා. ඒක ඉතා වැදගත් දෙයක්. right. දැන් අපි ඊළඟට සාකච්ඡා කරනවා සමාන්තර ශ්‍රේණියේම ඍණ සංඛ්‍යා සහිත ගැටලුවක් සුළු කරන විදිහ. මේ බලන්න මෙතන අපි මේ වගේ සරල එකක් මුලින්ම ගමු. ඍණ 10, ඍණ 20, ඍණ 30, ඍණ 40 විදිහට ශ්‍රේණිය ඉදිරියට ගෙහිලා තියෙනවා. මට මේකේ විභාගයට කියනවා කියමු අපි හිතමු මේකේ හොයන්න කියලා අපි හිතමු 19 වන පදය සොයන්න කියලා. එහෙනම් අපි මුලින්ම මේක හදනකොට අපේ අර පළවෙනි පදේ ලියා ගන්න ඕනේ. a සමානයි ඍණ 10. ඊළඟට මෙතන 19 වන පදය හොයන්න කියන නිසා n සමානයි 19යි. පොදු අන්තරය හොයනවා d සමානයි. දෙවන පදයෙන් පළමු පදය අඩු කරන්න ඕනේ. එහෙනම් දෙවන පදේ ඍණ 20යි. එහෙනම් පළමු පදය ඍණ 10යි. අන්න මෙතන බලන්න මම පළවෙනි මගේ වීඩියෝ එකෙත් දාලා තියෙනවා. මෙතන අනිවාර්යයෙන්ම වරහණක් පාවිච්චි කරන්න ඕනේ. මම ඒක එදත් පැහැදිලි කරා. මෙතන ඍණ සංඛ්‍යාවක් අඩු කරනකොට ඍණයි ධන බවට පත් වෙනවා. වරහණ පාවිච්චි නොකරොත් වරදිනවා. ඒක නිසා හොඳට මතක තියාගන්න මේ ක්‍රමය පාවිච්චි කරන්න. එහෙනම් ඍණ 20න් ධන 10ක් ගියාම 20න් 10ක් 10යි විශාල සංඛ්‍යාවේ ලකුණ ඍණ. එහෙනම් පොදු අන්තරය d සමානයි ඍණ 10යි. දැන් අපි සූත්‍රයට ආදේශ කරන්න පිළිවෙලට සූත්‍රය ලියා ගන්න ඕනේ. එහෙනම් සූත්‍රය tn සමානයි a ධන n ඍණ 1 වතාවක් d. ඒතර මේ වගේ ගණන් කීපයක් හදනකොට ඔයාලට ඉබේම මේ tn සූත්‍රය පාඩම් වෙනවා. ආදේශ කරමු. හොයන්න තියෙන 19 වන පදය. එහෙනම් n සමානයි 19යි, a සමානයි ඍණ 10යි. n කියන්නේ පුතේ නැවත 19යි, ඍණ 1යි, d කියන්නේ මෙතන ඍණ 10යි. ඍණ සංඛ්‍යාවක් ආදේශ කරනකොට අනිවාර්යයෙන්ම වරහණක් පාවිච්චි කරන්න. ඊළඟට මෙතන t 19 සමානයි ඍණ 10. ආය අර සුපුරුදු විදිහට මුලින්ම වරහණ සුළු කරන්න ඕනේ. 19 එකක් 18යි. ගුණ කරන්න ඕනේ ඍණ 10. එහෙනම් අපි සුළු කිරීම කරමු. මෙන්න ඍණ 10 ධනයි ඍණයි. ධනයි ඍණයි ඍණ 18 වරක් 10 180යි. 180යි ඍණ 10යි ඍණ 180යි කියන්නේ ඍණ 190යි. හොඳට මතක තියාගන්න ඍණ සංඛ්‍යා දෙකක් එකතු කරනකොට ඍණ ලකුණ යොදන්න. මේ තියෙන ඍණ ලකුණු දෙක සමාන සජාතීය පද දෙකේ ඍණ දාන්න 10යි 180යි 190ක් බවට පත් වෙනවා. ඔන්න මම දැන් කියලා දුන්නා
ධන සංඛ්‍යා සහිත සමාන්තර ශ්‍රේණියක දී ඇති පදයක අගය හොයන්නේ කොහොමද? ඍණ සංඛ්‍යා සහිත දී ඇති පදයක අගය සොයන්නේ කොහොමද කියලා. ඉතින් මේ වගේ ගැටලු රාශියක් අපි සාකච්ඡා කරමු ඉස්සරහට. ඉදිරියේදී මම තවදුරටත් මීට වඩා අමාරු විභාග මට්ටමේ ගණන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි දැන් මේකෙන් ඉගෙන ගත්තේ tn සමානයි a ධන n ඍණ එක වතාවක් d කියන සමාන්තර ශ්‍රේණියක පදයක අගය සොයන ගැටලු. ඉතින් මම හිතනවා මේක ඔයාලට ඉතා පැහැදිලි වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ දේවල් අපි ඉදිරියට සාකච්ඡා කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඉදිරි පාඩම් වලත් තව වීඩියෝ මගේ YouTube channel එකේ මම එකතු කරනවා. ඒවා ඔයගොල්ලන්ට ප්‍රයෝජනවත් වෙනවා නම් බලලා ඔයගොල්ලෝ කමෙන්ට් කරන්න. ඒ කමෙන්ට්ස් වලට මම අනිවාර්යයෙන්ම රිප්ලයි කරනවා. මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න. ඒවටත් මම රිප්ලයි කරනවා. ඒ වගේම මගේ පන්ති වලට සහභාගී වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් මගේ WhatsApp number එක මේකේ තියෙනවා. මගේ පන්තියට සහභාගී වෙන්න කැමති සිසුන් මේකට මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. පන්තිය පිළිබඳ ඉස්සරහට තොරතුරු ලබා දෙන්න පුළුවන්. ඉංග්‍රීසි මාධ්‍ය සහ සිංහල මාධ්‍යෙන් දෙකෙන්ම 6 සිට 11 දක්වා පන්ති පැවැත්වනවා. ඒව ගැන දැනගන්න පුළුවන් WhatsApp මැසේජ් එකක් දාන්න. ඉතින් අපි මේ වගේ තවදුරටත් ඉස්සරහට වීඩියෝ කරනවා, වීඩියෝ දානවා. ඒව බලලා ඔයගොල්ලෝ subscribe කරන්න, කමෙන්ට් කරන්න. එහෙනම් ආයුබෝවන් පුතා.